අර්බුදකාරී අවස්ථාවකදී ඔබ උදව් කිරීමට උත්සාහ කරන පුද්ගලයන් සිටින තත්ත්වයේ තේරුම් ගැනීම සහාය සලසන්නෙකු ලෙස වැදගත් වේ. එමගින් ප්‍රමුඛතාව දිය යුතු සහ උදව් ලැබිය යුතු අය ගැන ඔබට වටහා ගත හැකි වනු ඇත. මෙම කෙටි වීඩියෝවෙන් අවට ඇති ආපදා තත්ත්වය දෙස විමසා බලන ආකාරය පිළිබඳ යම් ප්‍රයෝජනවත් මඟ පෙන්වීමක් ඔබට ලබා දෙනු ඇත. ඔබේ කාර්යය ආරම්භ කිරීමට පෙර ඔබේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි දෑ වෙත අවධානය යොමු කරන්න. එනම් ආපදා අවස්ථාවේදී කඩා වැටුණු නිවාස, ගස් හෝ විදුලි කණු වැනි දෑ හඳුනා ගන්න. තවත් වැදගත් කරුණු. අත්‍යවශ්‍ය සේවාවන්හි හදිසි බිඳ වැටීම් තිබේද. අනතුරක ආසන්නයේ සිටින අය හෝ හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය පුද්ගලයන් සිටීද. කැළඹීමට කනස්සල්ලට හෝ කම්පනයට පත් වූ පුද්ගලයන් සිටීද. තනි වූ දරුවන්, ගර්භණී කාන්තාවන් සහ වයස්ගත සහ ආබාධ සහිත අය වැනි විශේෂ සහාය අවශ්‍ය පුද්ගලයන් සිටී නම් හඳුනා ගන්න. අර්බුදකාරී තත්ත්වයන් වේගයෙන් වෙනස් විය හැක. ඔබ බලාපොරොත්තු වූවාට වඩා තත්ත්වය වෙනස් බව ඔබට පෙනී යා හැක. උදා කිරීමට පෙර අවධානයෙන් ඔබ අවට විමසා බැලීමට කාලය ගන්න. සංසුන්ව සහ ආරක්ෂිත ලෙස සහාය දක්වන්න. ක්‍රියා කිරීමට පෙර දෙවරක් සිතන්න. ගලවා ගත යුතු තවත් පුද්ගලයෙකු බවට ඔබත් පත් නොවීමට වග බලා ගන්න. වටපිටාවේ කිසියම් අනතුරක් තිබේද ඔබට සහ අන් අයට එහි ආරක්ෂිතව සිටිය හැකිදැයි එහි ළඟා වීමට පෙර පරීක්ෂා කරන්න. පරිසරය ආරක්ෂිතද යන්න පිළිබඳව ඔබට විශ්වාස නැතිනම් එහි යාමෙන් වැළකී සිටින්න. අන් අයගෙන් සහාය ඉල්ලා සිටින්න. නැතිනම් ආරක්ෂිත දුරක රැඳෙමින් බලපෑමට ලක් වූ පුද්ගලයන් සමග තොරතුරු බෙදා ගැනීමෙන් සහාය වන්න. දරුණු තුවාල සහිත වැනි හදිසි පිහිට අවශ්‍යයි සිටීදැයි විමසිල්ලෙන් බලන්න. ඉරුණු ඇඳුම් හෝ ආහාර සහ ජලය නැතිකම වැනි පැහැදිලිව පෙනෙන අවශ්‍යතා ඇති අය සිටීදැයි බලන්න. ආරක්ෂාව ලැබිය යුතු හෝ සේවාවන් ලබා ගැනීමට සහාය ඕනෑ කරන අය කවුදැයි හඳුනා ගන්න. ඔබේ සේවයට සහාය විය හැකි වෙනත් අය සිටීදැයි හඳුනා ගන්න. සුවිශේෂී අවශ්‍යතා සඳහා විශේෂ සහයෝගය වුවමනා කරන අය හඳුනා ගන්න. දරුණු තුවාල සහිත පුද්ගලයන් වෛද්‍ය සේවා සපයන්නන් වෙත යොමු කරන්න. බරපතල පීඩාවට පත්ව සිටින පුද්ගලයන් හඳුනා ගන්න. ඔවුන්ගේ සංඛ්‍යාව සහ ඔවුන් සිටින ස්ථාන සටහන් කරන්න. තදින් කැළඹීමට පත් වූ හෝ දැඩි නිශ්චල ස්වභාවයෙන් ප්‍රතිචාර නොදක්වන හෝ කම්පනයට පත් වූවන් හඳුනා ගන්න. ඔබේ මූලික සහයෙන් ප්‍රයෝජන ගත හැක්කේ කාටද සහ එයට වැඩි විශේෂිත සහයක් අවශ්‍ය කාටද යන්න තීරණය කරන්න. සේවාවන් වෙත ළඟාවීමට හෝ ප්‍රචණ්ඩත්වයෙන් හෝ සූරාකෑමෙන් ආරක්ෂා වීමට උපකාර අවශ්‍ය විශේෂයෙන් අවදානමට ලක්විය හැකි පුද්ගලයන් හඳුනා ගන්න. මේට භාරකරුවන්ගෙන් වෙන් වූ දරුවන්, නිදන්ගත සෞඛ්‍ය තත්ත්වයන් ඇති පුද්ගලයන්, ආබාධ සහිත පුද්ගලයන්, ගර්භණී කාන්තාවන්, වයස්ගත පුද්ගලයන් අයත් වේ. එමෙන්ම ප්‍රජාවේ වෙනස් කොට සැලකීමට ලක්වන හෝ ප්‍රචණ්ඩත්වයට ගොදුරු වීමේ අවදානමක් ඇති කාන්තාවන් සහ සමාජයේ කොන් කරනු ලබන පුද්ගලයන් ඇතුළත් වේ. මතක තබා ගන්න. ගම් වතුර සහ නායෑම් වැනි තත්ත්වයන්ට මුහුණ දුන් විට බොහෝ මිනිසුන් දක්වන ශාරීරික රෝග ලක්ෂණද බිය, ශෝකය, වරදකාරීත්වය සහ කෝපය වැනි චිත්ත වේගීය ප්‍රතික්‍රියාද ස්වභාවික වන අතර කාලය සමග සහ තත්ත්වය ක්‍රමයෙන් යහපත් වන විට ඒවා අඩුවනු ඇත. කෙසේ වෙතත් යමෙකු බරපතල ලෙස පීඩා විඳීමේ ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් ඔවුන්ගේ මානසික තත්ත්වය ගැන ඔබ වඩාත් සැලකිලිමත් විය යුතු අතර අවශ්‍ය නම් අදාළ වෘත්තිකයෙකු විසින් කරන තක්සේරුව සහ රැකවරණය සඳහා ඔවුන් සෞඛ්‍ය සේවකයෙකු වෙත යොමු කිරීම වැදගත් වේ. උදාහරණයක් වශයෙන් ඔවුන් අන්දමන්ද වූ ස්වභාවයෙන් ඉන්නේ නම් ඒ කියන්නේ ඔවුන් සිටින්නේ කොහේද හෝ තමන් කවුරුන්ද යන්න නොදන්නා බවක් පෙන්වන්නේ නම් ඔවුන්ට විශේෂ සහාය අවශ්‍ය විය හැකිය.
ඒ වගේම ඔවුන් අන් අයට කිසිසේත් ප්‍රතිචාර නොදක්වන්නේ නම්, ඔවුන් ව්‍යාකූල බවක් පෙන්වන්නේ නම්, තමන් හෝ තම දරුවන් රැකබලා ගැනීමට නොහැකි නම් ඔවුන්ටද විශේෂ සහාය අවශ්‍ය විය හැකිය. බොහෝ අයට ඔවුන්ගේ මූලික අවශ්‍යතා සපුරා ගැනීමට හැකිනම් සහ මානසික ප්‍රථමාධාර වැනි මූලික සහයක් ලැබේ නම් කාලයත් සමග යථා තත්ත්වයට පත්වීමට ඔවුන්ට හැකිවේ. යම් පුද්ගලයෙකු බරපතල පීඩාවකින් සිටින බව දිගටම පෙන්නුම් කරන්නේ නම් ඔවුන්ගේ ප්‍රතික්‍රියාව පහව යනතුරු ඔවුන් සමග රැඳී සිටින්න. නැතහොත් ඔවුන්ට වැඩිදුර සහාය ලබා දීම සඳහා සෞඛ්‍ය සේවකයෙකු හෝ විශ්වාසවන්ත ප්‍රජා සාමාජිකයෙකුගෙන් උපකාර ලැබෙන තුරු ඔවුන් ආරක්ෂිතව තබා ගන්න. කොටස් 6කින් යුත් අපගේ කෙටි වීඩියෝ මාලාවේ අනෙක් වීඩියෝ පටත නරඹා මූලිකාංග 4 ගැන වැඩිදුර අවබෝධ කරගන්න. ඔබට මානසික ප්‍රථමාධාර සැපයුය හැකි කෙසේදැයි වැඩිදුර ඉගෙන ගැනීමට හැකිවේ. වැඩිදුර තොරතුරු සඳහා මානසික ප්‍රථමාධාර පිළිබඳ මාර්ගෝපදේශය සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි බසින් කියවන්න.